Hi children. Today we are going to discuss adjectives. හරි එතකොට පුතේ අපි කලින් සතියේ කතා කරපු විදිහට මම අන්තිමට ඔයාලට කිව්වා නාම පද පාඩමින් කතා කරලා ඉවර වෙද්දී නාම විශේෂණ ගැන කතා කරන්න පටන් ගන්නවා කියලා. එතකොට අද අපි නාම විශේෂණ පාඩමට යන්නේ. නාම විශේෂණ නැත්නම් අපි adjectives කියලා කියනවා. එතකොට adjective එකක් කියන්නේ මොකක්ද කියන එක ඔයාලට පැහැදිලි කරලා දෙනවා කෙටි වීඩියෝ එකක් කරහා මේ වීඩියෝ එකකින්. එතකොට මේක පුතේ ඇඩ්ජෙක්ටිව් එකක් කියලා කියන්නේ මොකක්ද අපි ඔයාලා දන්නවා. දැන් ඉංග්‍රීසියෙන් කිව්වට ඔක සමහර වෙලාවට ගොඩක් අය පටල ගන්නවා ඇඩ්ජෙක්ටිව්ස් ඇඩ්වර්බ්ස් කියන දෙකම පටල ගන්නවා. එතකොට ඇඩ්ජෙක්ටිව්ස් කියන්නේ නාම විශේෂණ, ඇඩ්වර්බ්ස් කියන්නේ ක්‍රියා විශේෂණ. හරිද? එතකොට අපි ක්‍රියා විශේෂණ වලට යන්න කලින් නාම විශේෂණ පාඩම සම්බන්ධව තියෙන කොටස් ටික ඉවර කරලා තමයි ඉන්නේ. හරි? එතකොට නාම විශේෂණ කියලා දැන් සිංහලෙන් කිව්වොත් සාමාන්‍යයෙන් ඔයාලට සිංහල හොඳින් තේරුම් ගන්න පුළුවන් කෙනෙක් නම් හරි ඔයා තේරුම් ගන්නවා මොකද්ද මේ කියන්නේ කියලා. නාම විශේෂණ කිව්වහම නාමයක් විශේෂණය කරන පද. තේරුණාද? එතකොට නාමයක් විශේෂණය කරනවා කියන්නේ මොකද්ද පුතේ? නාම පදයක් විස්තර කරලා දක්වනවා. ඒ කියන්නේ නාම පදයක් විශේෂ කරනවා. සාමාන්‍යයෙන් තියෙන පදයක් විශේෂ කරලා දක්වනවා. එතකොට අන්න ඒකට භාවිතා කරන පදවලට තමයි මේ නාම විශේෂණ පදයක් කියලා කියන්නේ. හරිද? එතකොට දැන් ඕගොල්ලෝ සිංහලෙන් මම පොඩ්ඩක් විස්තර කරොත් ඔයාලා හිතන්නකෝ මෙහෙම. එතකොට අපි ගත්තොත් එහෙම මද කියන එක අපි කියනවා kind mother කාරුණික මව. හරිද? big school විශාල පාසල. හරිද? නැත්නම් ලොකු පාසල. හරි. ඊට පස්සේ අපි කිව්වොත් එහෙම අපි කියනවා main road ප්‍රධාන මාර්ගය. හරි. ඊට primary school ප්‍රාථමික විද්‍යාලය. අන්න එහෙම කිව්වහම ඒ හැම පදයකටම හැම නාම පදයකටම කලින් ඔයාලා දැක්කා මොකද්ද නාම විශේෂණ පදයක් තියෙනවා. එතකොට මේ පද වලින් කරන්නේ මොකද්ද? අර කලින් කිව්ව නාම පදය විශේෂ කරලා දක්වනවා. දැන් පාසල කියන එකට විශාල පාසල හරි ප්‍රාථමික විද්‍යාලය හරි කිව්වහම ඒක විශේෂ වෙනවා. අම්මා කියන එකට හොඳ අම්මා නැත්නම් කාරුණික මව අන්න එහෙම කිව්වහම ඒක විශේෂ වෙලා දැක්වෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි මේ නාම විශේෂණ පද වලින් කරන්නේ. හරිද? එතකොට මෙතන තියෙනවා පුතේ ලියලා විස්තරයක් මොකද්ද? නාම විශේෂණ පද හැඳින්වීමට විස්තරයක්. එතකොට අපි මේ විස්තරයට ගියොත් ඔයාලට කියව ගන්න පුළුවන් බෝඩ් එකේ තියෙන මොකද්ද නාම විශේෂණය කියන්නේ කියන එක. We use adjectives to describe or modify nouns. හරි? එතකොට නාම විශේෂණය කියන්නේ මොකද්ද පුතේ? අපි භාවිත කරනවා මේ නාම විශේෂණ පදයක් කියන එක to describe or modify nouns. නාම පද විශේෂණය කරන්න හෝ නවීකරණය කරන්න. නැත්නම් අපි කියනවා නවීකරණය කරනවා කියන එක මෙතන අදහස මොකද්ද? අලුත් විස්තරයක් සපයනවා නාම පදේ ගැන. අන්න ඒකට තමයි එතකොට මේ නාම විශේෂණය භාවිත කරන්නේ. ඊට පස්සේ ඒකේ ලක්ෂණ දෙකක් තියෙනවා පහලින්. We can use more than one adjective to describe nouns. අන්න we can use more than one adjective. අන්න එතකොට අපිට නාම විශේෂණ පද එකකට වැඩිය භාවිත කරන්න පුළුවන් නාම පදයක් විශේෂණය කරන්න. හරිද? ඊළඟ කාරණාව මොකද්ද? Adjectives are always used before nouns. අන්න එතකොට නාම විශේෂණ පද හැම වෙලෙම භාවිතා කරනවලු නාම පද වලට කලින්. එහෙනම් නාම පදයකට කලින් තමයි භාවිතා කරන්නේ නාම විශේෂණ පදයක්. එතකොට එක පදයකට වැඩි අපිට පද දෙකක් තුනක් වෙලා ඒ දාන්න පුළුවන් වෙලාවල් තියෙනවා. අන්න ඒ වෙලාවල් වලට එකකට වැඩි ගාණක් දාන්න පුළුවන් කියලා කියනවා. හරිද? එතකොට මෙතෙන්දි බලන්න පුළුවන් ඔයාලට උදාහරණ කිහිපයක් තියෙනවා. මේක සරල පාඩමක්. සරල උදාහරණ මම දීලා තියෙනවා මෙතන 15ක් බලන්න පොඩ්ඩක් කියවගෙන යමු අපි. long කියන්නේ දිග කියන අදහස, short කියන්නේ කෙටි, කොට නැත්නම් අපි මිටි කියනවා. cheap කියන්නේ ලාභදායී කියන අදහස. හරි. expensive කියලා කියනවා මිලාදික. හරි. wonderful පුදුමාකාර, beautiful අලංකාරමත්, excellent කියලා අපි කියනවා නියමයි විශිෂ්ටයි කියලා නියම විශිෂ්ට. maximum කියනවා උපරිම. bright කියනවා මොකද පුතේ? bright කියන්නේ දීප්තිමත්. හරි. good හොඳ. sweet කියන්නේ පැණි රස. lovely කියන්නේ ආදරණීය. educational කියන්නේ අධ්‍යාපනික. beautiful කියනවා අලංකාරමත්. calm කියලා කියනවා සාන්තුම් සාමකාමී. හරි. එතකොට මේ පද ටික ගත්තාම උදාහරණ විදිහට ඔයාලට දැන් තේරුමක් තියෙනවා සාමාන්‍ය මේ පාඩම ගැන. නොදන්න පාඩමක් නෙමෙයි ඔයාලා දන්න පාඩමක්. හැබැයි සමහර අය පටල ගන්න පාඩමක්. හරිද? හිස්තෙන් පුරවන්න ගියාම එතකොට gap filling එනවනේ. හරි. එතකොට හිස්තෙන් පුරවන ඒ වගේ තමයි ගොඩක් වෙලාවට සමහර අය පටල ගන්න සහ වාක්‍ය හදනකොට පටල ගන්නවා. හරිද?
එතකොට ක්‍රියා විශේෂණ ඉන්න ඕන තැන් වලට නාම විශේෂණ දානවා. නාම විශේෂණ ඉන්න ඕන තැන් වලට ක්‍රියා විශේෂණ දානවා. එහෙම කඩලා ගන්නවා. හින්දා මේ පාඩම දැන් නාමපද කිහිපයක් විශේෂණය කරන්න අපි දාන විදිය මේක ලියලා බලමු. now you see the examples. හරි දැන් උදාහරණ ටික බලමු. එතකොට මෙන්න මම මේ පැත්තේ nouns ටිකක් ලියලා තියෙනවා. නාමපද ටිකක් ලියලා තියෙනවා. දකුණු පැත්තේ මොකද කරලා තියෙන්නේ? අන්න examples ඒ කියන්නේ අපි මේ දීලා තියෙන examples ටික විශේෂණය කරලා තියෙනවා නාම විශේෂණ පද ටිකක් දාලා adjectives ටිකක් දාලා. එතකොට මේ කළු පාට අකුරෙන් මම ලියලා තියෙනවා adjectives ටික, නිල් පාට අකුරෙන් nouns ටික ලියලා තියෙනවා. හරි. එතකොට බලන්න වෙනස මොකක්ද කියලා. එතකොට දැන් මේ house කිව්වහම නිවස. එතකොට විස්තරයක් අපි ඒක ගැන දන්නේ නැහැ. හැබැයි modern house කිව්වහම නවීන නිවස. අන්න එතකොට නිවස කියන එක විශේෂණය වෙලා තියෙනවා නවීන කියන විස්තරය ආපු නිසා. හරි. man කිව්වහම අපි කියන helpful kind man. උපකාරශීලී කාරුණික මිනිසා. අන්න එතකොට එතන නාම විශේෂණ පද දෙකක් දාලා තියෙනවා පුතේ. හරි. ඊට පස්සේ අර සාමාන්‍ය මිනිසා කියන එකට වැඩියෙන් එතන විස්තරයක් තියෙනවා මේ මිනිසා ගැන. හරි. books කිව්වහම එතන මම දාලා තියෙනවා adjectives දෙකක්. interesting story books. එතකොට රසවත් කතන්දර පොත්. හරි. එතකොට අන්න විශේෂණයක් වෙලා තියෙනවා පද දෙකකින්. හරි. children කිව්වහම ළමයි. එතකොට විස්තරයක් නැහැ එතන. හැබැයි polite children කියලා අපි දීලා තියෙනවා. එතකොට ආචාරශීලී ළමුන්. අන්න එහෙම කියනවා. එතකොට ආචාරශීලී ළමුන් කියවම විස්තරයක් වෙලා තියෙන ළමුන්. හරි. animals කිව්වහම dangerous wild animals. හරි. අන්න ඒ කියන්නේ බිහිසුණු නැත්නම් භයානක අනතුරුදායක මොකුද? animals wild animals කියනකොට වන සතුන්. හරි. අනතුරුදායක නැත්නම් බිහිසුණු වන සතුන්. හරි. පද දෙකකින් විශේෂණය වෙලා තියෙනවා. plants කියනවා පැලෑටි වලට. එතකොට අපි කියනවා උත්තේ ශාක වලට endemic plants කියලා අපි කියන. එතකොට ආවේනික ශාක කියන අදහස. හරි. music අපි කියන සංගීතය. එතකොට western music කිව්වහම බටහිර සංගීතය. හරි. movies එතකොට kids movies ළමා අපි කියන ළමා මේ චිත්‍රපට කියන. හරි. එතකොට vehicles modern hybrid vehicles. මෙතන අන්න two examples. හරි. එතකොට two adjectives. හරි. modern hybrid vehicles නවීන දෙමුහුම් වාහන. හරි. නවීන දෙමුහුම් වාහන. manager කිව්වම මෙතන general manager කියලා දීලා තියෙනවා. එතකොට ප්‍රධාන කළමනාකරු කියන අදහස. හරි. ඊළඟ පුතේ මොකද ડોක්ටර් කිව්වම ක්ලෙවර් ડોක්ටර් අන්න දක්ෂ වෛද්‍යවරයා කියලා විශේෂණය වෙලා තියෙනවා. ගාඩන් කිව්වම ලව්ලි ගාඩන් අන්න එතන කියන්නේ අලංකාරමත් ගෙවත්තක් කියන අදහස. places කිව්වම valuable historical places වටිනා ඓතිහාසික ස්ථාන. අන්න එතකොට අර දෙකකින් එතනේ noun එක විශේෂණය වෙලා තියෙනවා. හරි. එතකොට මෙන්න මේ විදිහට නාම විශේෂණ පදයක් අපිට භාවිතා කරන්න පුළුවන් පුතේ. හරි. එතකොට මේකෙදි සරල පාඩමක් මේක ඇත්තටම මේක අද මම වෙනම කරන්න හිතුවේ මොකද නැත්නම් මේකත් එක්ක තව කොටසක් සම්බන්ධ කරන්න තියෙනවා මේ adjectives වලින් වෙන කොටසක්. එතන මම යටින් දාලා තියෙනවා degrees of adjectives කියලා. එතකොට ඒ කියන්නේ නාම විශේෂණ පදවල ආකාර තියෙනවා තුනක්. එතකොට මේ තුන හැදෙන්නේ කොහොමද කියන එක මම ඊගා වීඩියෝ එකෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. එතකොට ඔයාලට දල අදහසක් ගන්න පුළුවන්. මතක තියාගන්න පේපරේ හරි කොතනකදී හරි කතා කරද්දී හරි ලියද්දී හරි හරි වාක්‍යයක් හදනකොට හරි ඔයා විශේෂණය කරන්න ඉන්න නාම පදයට කලින් ඔයා නාම විශේෂණ පදයක් දැම්මහම ඔයාට ඒක හුරු පුරුදු බවක් දැක්වෙනවා කියනකොට. නිකන් අපිලිවෙලට කියද්දී ඒක කියන්නේ වෙන පදයක් දැම්මොත් නාම විශේෂණයක් කියලා හිතාගෙන ඒක ඔයාලට වෙනසක් දැනෙනවා. හරිද? ඒක හරියට පුරුදු වෙන්න ඕනේ. නැත්නම් ඕගොල්ලෝ ලියන්නේ බොරුනේ. ඒ හින්දා ඒක වෙන්න දෙන්න එපා. හරි? එතකොට මේ විදිහට පාඩම් ටික ස්ටෙප් බයි ස්ටෙප් යනවා. හරි. එතකොට ඊළඟට මම ඊගව සතිය අනිවාර්යයෙන්ම ඊගව සතිය යන කලින් ඔයාලා මේ වීඩියෝ එක කියනවා degrees of adjectives කියන එක. හරි. ඒ හින්දා අපි ඉක්මනට හම්බෙමු. මේක බලන්න ගැටලුවක් තියෙනවා මට කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳයි නම් ඔයාලා ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න යාළුවන්ට බලන්න. හරි. එතකොට මොනවා හරි වීඩියෝ එකේ ඔයාලට තව මදිපාඩු මොනවා හරි තියෙනවා නම් ඔයාලා කමෙන්ට් එකක් දාන්න මට. එතකොට ඊගා වීඩියෝ එකකින් මට තව විස්තර කරලා දෙන්න පුළුවන්. හරි. අහන්න දෙයක් තියෙනවා නම් දැනගන්න කමෙන්ට් එකක් දාන්න. එතකොට මට WhatsApp message එකක් ඕගොල්ලන්ට දාන්න පුළුවන්. මගේ නම්බරය තියෙනවා ස්ක්‍රීන් එකේ. එතකොට ඔයාලට WhatsApp නම්බරය හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙනම් නාම විශේෂණයක් කියන එක අද මතක තියාගන්න. මෙන්න මේ විදිහට තමයි ඕගොල්ලන්ට කෙටියෙන් හැඳින්වීමක් වෙන්නේ. හරි. එතකොට ගැටලුවක් තියෙනවා නම් අහන්න. හරි. Okay. Let's stop the lesson. Okay. Goodbye. Thank you very much.